ආයුබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි මානව පැපිලෝමා වෛරසය. එහෙමත් නැත්නම් HPV එන්නත ගැන. HPV කියන්නේ මොන වගේ වෛරසයක්ද? මේක ගොඩක් සුලභ වෛරසයක්. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අතරින් මේක ප්‍රධාන තැනක් ගන්නවා. ගොඩක් වෙලාවට මේ වෛරසය ආසාදනය වුණත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අය දන්නේ නැහැ Tamanට මේ වෛරසය තියෙනවා කියලා. හැබැයි මේ වෛරසය එච්චර සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. මොකද සමහර HPV වර්ග කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාව ඇති කරන්න පුළුවන්. ඒ වගේම පිරිමින්ට සහ කාන්තාවන්ට ලිංගික ප්‍රදේශයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලිංගික ප්‍රදේශයේ ඉන්නන් ඇති කරන්නත් මේ වෛරසය හේතු වෙනවා. ඉතින් මේ භයානක තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න තමයි HPV එන්නත ලබා දෙන්නේ. මේ එන්නත මගින් ඔයාලට පුළුවන් HPV වෛරසයේ බලපෑමෙන් ආරක්ෂා වෙන්න. විශේෂයෙන්ම ගැබ්ගෙල පිළිකා වගේ දරුණු තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න මේ එන්නත ගොඩක් වැදගත්. මේ එන්නත දෙන්නේ කාටද? සාමාන්‍යයෙන් අවුරුදු 9ත් 45ත් අතර ඕනෑම කෙනෙකුට මේ එන්නත ලබා ගන්න පුළුවන්. හැබැයි මේක වඩාත් ඵලදායී වෙන්නේ ලිංගිකව ක්‍රියාකාරී වෙන්න කලින් එන්නත ලබා ගත්තාමයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේ අවුරුදු 11ක් වන ගැහැණු දරුවන්ට එහෙමත් නැත්නම් 6 වසර ඉගෙන ගන්න ගැහැණු දරුවන්ට මේ එන්නත නොමිලේ ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් මේ එන්නත මාත්‍රා දෙකක් විදිහට තමයි ලබා දෙන්නේ. පළමු එන්නත දීලා මාස 6කට පස්සේ දෙවන එන්නත ලබා දෙනවා. මේ එන්නත් දෙකම ලබා ගත්තට පස්සේ තමයි HPV වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය දරුවා තුල ගොඩ නැගෙන්නේ. ඒකින්ද එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න මතක තියාගන්න ඕන. සමහරු මේ එන්නත ගැන විවිධ මත පළ කරනවා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ගොඩක් සෞඛ්‍ය සංවිධාන මේ එන්නත ආරක්ෂිතයි කියලා ගොඩක් ඵලදායී කියලා තහවුරු කරලා තියෙනවා. මේ එන්නත නිසා කිසිම බරපතල අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. එන්නත ලබා දුන්න ස්ථානයේ පොඩි රතු පැහැයක් එන්න හරි පොඩි වේදනාවක් හරි දැනෙන්න පුළුවන්. ඒත් ඒක සාමාන්‍ය දෙයක්. ඔයාලට මේ එන්නත ලබා ගන්න පුළුවන් ඔයාලගේ ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගත්තොත් මේ එන්නත ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඇතම් පෞද්ගලික රෝහල් වලිනුත් මේ එන්නත ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම HPV එන්නත ගැන අවධානය යොමු කරන්න. මේ එන්නත මගින් ඔයාලට පුළුවන් පිළිකා වගේ දරුණු රෝගවලින් ආරක්ෂා වෙන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා අපි හිතනවා. තවත් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් සහ ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. අදට අපි සමු ගන්නවා. සුබ දවසක්.